හෙලෝ ගයිස්, ඔයාලට මේ වෙබ්සයිට් එක යූස් කරන විදිහ මත කියලා දෙන්න යන්නේ. ඔයාලා ලින්ක් එකක් දෙනවා. ලින්ක් එක ක්ලික් කරන පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බෙන්නේ. ඔයා මුලින් කරන්න ඕන මේකේ මුලින් හොඳ අප් හරි ඩවුන් හරි තියෙන ට්‍රෙන්ඩ් එකක් හොයාගන්න එක. හරිද? එතකොට ඒකට වර ගන්න ඉතින් ක්‍රිප්ටෝ හරි ෆොරෙක්ස් හරි වේවා. එතකොට මේකෙන් ඔයා ක්‍රිප්ටෝ දීලා මෙතන ස්කෑන් කරොත් ඒ වෙලට තියෙන හොඳ ට්‍රෙන්ඩ් එක තියෙන කොයින් ලිස්ට් එක පෙන්වනවා. ෆොරෙක්ස් වලත් එහෙමයි. එතකොට මේක ඩිෆෝල්ට් එන්නේ මෙහෙම. එතකොට මේකේ සෙටින් වලට හදන්න ඕන නැහැ එහෙම තියන්න. හරිද? මේකෙන් අපි ට්‍රේඩ් ගන්න විදියක් තියෙනවා. එතකොට මුලින්ම අපි හොයාගන්නවා හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන කොයින් එකක්. දැන් මෙතන බිට්කොයින් එක දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකයි. එතකොට අපි මම ETH එක ගත්තා ඔයාලා පෙන්නන්න. මෙතන ETH එක හරිද? එතකොට මෙතන ගියාන් පස්සේ මෙතනින් chart එක ලොක් කරගන්න පුළුවන්. මෙහෙම කරලා chart එක දාගන්න. මේකෙන් ගන්න විදියක් තියෙනවා. හරිද? මම ඒක පෙන්නන්න. ඒ කියන්නේ දැන් අපි මේකේ කොයි වෙලාවක බයි වල ට්‍රේඩ් ගන්න. අපි ඩවුන් එකට තමයි ට්‍රේඩ් ගන්න. ඒ කියන්නේ මාකට් එක මෙන්න මේක තමයි අපි යූස් කරන ගොඩක් මාකට් එක මෙතනින් ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට හිම ක්‍රොස් වෙනකොට අපි මෙතනින් ගල්ලානේ සෙල් රේට්. හරිද? එතකොට මෙතන සෙල් රේට් එක වින් කරලා තියෙන. ඒ වගේම දැන් ගියා දෙවෙනි එක මෙතනින් ගත්තා. හරිද? එතන මෙතනත් සෙල් රේට් එක වින් කරලා තියෙනවා. හරිද? එතකොට ට්‍රෙන්ඩ් එක ඩවුන් නේ. එතකොට අපි ඒකට තව ඉන්ඩිකේටර් යූස් කරනවා. ඒකෙන් තමයි ඒක බැලන්ස් කරන්නේ. ඒ කියන්නේ ඔයාලා SL එක තියාගන්න මේක. දැන් මම මෙතනින් ETH එක 1 මිනිත් එක ගත්තා. මෙතනින් ගත්තේ මේ ෂෝට් එක SL එක දාගන්න මෙන්න මේ ලෙවල් එකට. මේ බෑන්ඩ් එක කොයි වෙලාවෙත් රෙසිස්ටන්ට් එකක් හරි සපෝට් එකක් හරි විදිහට තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට දැන් මෙතන ගත්තා මේ ෂෝට් එකත් වින්. හරිද? එතකොට මේක එක්සිට් වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ මෙතනින් ෂෝට් එක ගත්තා කියලා මේ ලයින් එක. එතකොට මෙන්න මෙතන ලයින් එකේ වදිද්දිවා ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න මේක සපෝට් එකක් විදිහට වැඩ කරනවා මේක. හරිද? ආයි මෙතනින් ෂෝට් එකක් ගන්න පුළුවන් උඩට කියලා මේක පල්ලෙහාට යනකොට ග්‍රීන් ලයින් එක පල්ලෙහාට බ්‍රේක් වෙනකොට. හරිද? ඒ කියන්නේ රෙඩ් ලයින් එක උඩින් යනකොට මෙතනින් ෂෝට් එක ගත්තා නම් මෙතනින් අපි ක්ලෝස් කරනවා. හරිද? සරල ස්ට්‍රැටජි එකක් තියෙන මේකෙන් තමයි අපි යූස් කරන්නේ. එතකොට මේ ඉන්ඩිකේටර් දැම්මන් පස්සේ මේකෙන් ඔයාලට OB ලෙවල් වලට හරි මේ බෑන්ඩ් එකට හරි මේ ස්ටොප් ලොස් එක තියාගන්න පුළුවන්. හරිද? ඒකට එහෙම තමයි ට්‍රේඩ් ගන්න. පොඩි සිම්පල් සීන් එකක් තියෙන්නේ.